Hi guys, ඔන්න මම ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මාරු කරගත්තා. මගේ channel එකේ වීඩියෝ short වීඩියෝ එහෙම කලින් ඉඳන් බලන කෙනෙක් නම් ඔයාලා දකින්න ඇති මගේ කලින් ඔරිජිනල් ඩිස්ප්ලේ එකේ හොඳටම pink line green line ආවා. ඉතින් ඔයාලට දැන් පේනවා මං දාගත්ත ඩිස්ප්ලේ එකේ box එක. මේක ඇත්තටම super AMOLED ඩිස්ප්ලේ එකක් නෙවෙයි. Tango කියන brand එකකින් එන normal display එක. මේ box එකේ ගහලා තිබ්බට super AMOLED කියලා ඒක ඇත්තටම super AMOLED නෙවෙයි. මේ වගේ bubble wrapping එකක් ඇතුලේ තමයි display එක එන්නේ. මේ දැන් ඔයාලට පේන්නේ පරණ display එක. display එක එන්නේ frame එකත් එක්ක අපිට ඒකින්ද ලේසි. carry එක fit කරගන්න විතරයි තියෙන්නේ motherboard එක තියලා. ඔයාලට දැන් පේනවා අලුතෙන් දාපු ඩිස්ප්ලේ එක. ඔයාලට පේනවා corners round. corners හතරම round. තව bezel එකත් වැඩි. colors නම් යාළුවනේ ගොඩක්ම අඩුයි. ඔරිජිනල් ඩිස්ප්ලේ එක තරම් colors නෑ මේකේ. ඉතින් බජට් එකේ හැටියට වටිනවා. price එක අතින් ගත්තොත් මේ වීඩියෝ එක කරන අවස්ථාවේදී මේ ඩිස්ප්ලේ එකේ price එක යන්නේ ලංකාවේ මුදලින් 34000 33000ක් වගේ. ඉතින් මේ අවස්ථාවේදී අලුතෙන්ම ඩිස්ප්ලේ එකක් දාන්න ගියොත් super AMOLED ඒක වෙනවා ලංකාවේ මුදලින් 80000ක් 85000ක් වගේ. ඉතින් අලුත් ෆෝන් මුල් එකත් එක්ක බලද්දි මේ ෆෝන් එක දැන් අවුරුදු ගාණක් පරණයි. ඔයාලට බලා ගන්න පුළුවන් frame එක. මේකට මට ආවේ black frame එක තියෙන එකක්. ඒ වුණාට මගේ එකේ තිබුණේ green frame එක තියෙන එක. ඔයාලට පේනවා SIM tray එකයි frame එකේ colors දෙක වෙනස්. මේ display එක දාලා මට පාවිච්චි කරන් යද්දි දැනුණ දෙයක් තමයි කලින් original display එක වගේ නෙවෙයි මේ display එකේදී බැටරිය ඉක්මනින් බහිනවා. ඉතින් ඔයාලා මේ display එකක් දාන්න බලන් ඉන්නව නම් ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. ඒක ගොඩක්ම ලොකුවට මට දැනුණා. කලින්ට වඩා ගොඩක් ඉක්මනින් බැටරිය වහිනවා මේ අලුත් ඩිස්ප්ලේ එකට. ඉතින් බජට් එකේ හැටියට මට මේ ඩිස්ප්ලේ එක වටිනවා කියලා හිතෙනවා. සාමාන්‍ය වැඩක් කරගෙන එදිනදා පාවිච්චිට ඉතින් මේක හොඳයි. ඇත්තම කලර්ස් හොයනවා නම් ඉතින් super AMOLED ඩිස්ප්ලේ එකක් ගන්න වෙනවා යාළුවනේ. මේ price එකත් එක්ක ඉතින් මේක මට වටිනවා. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක දාන්න. මම හිතනවා ඔයාලට ඩිස්ප්ලේ එක ගැන හොඳ අවබෝධයක් ලැබුණයි කියලා.